ටැට්ටියක් කුණු ටැට්ටියක් දැක්කොත් අහක බලා ගන්න කට්ටිය අපේ ටැට්ටිය දැක්කම දෙපාරක් හැරිලා බලනවා. මම නුවන් කුරුණෑගල ප්‍රාදේශ සභාවේ වැඩ කරන්නේ. ඉතින් අපි ටැට්ටිය ලස්සන තියන් ඉන්නවා. කට්ටියගේ කුණු වදින ටැට්ටියක් කියවම හිතෙන්නේ ගඳ ගහනවා පැත්තකින්වත් යන්න බෑ කියලා. නමුත් අපි අපේ ටැට්ටිය එහෙම නැහැ ලස්සන තියාගෙන ඉන්නවා. මේ කට්ටිය විසි කරපු බෝනික්කෝ මේ සැරසිලි ඔක්කොම අපි එල්ලගත්තුවා. يعني ගෙවල් වලින් අයින් කරනවා. ඒව තියාගෙන ඉතින් අපි හම්බ කරන් කර වාහනේ අපි මේකෙන් ගන්න පඩියෙන් තමයි ජීවත් වෙන්නේ. ඉඳලා වාහනේ ලස්සන තියන් ඉන්නවා. හැමදාම කුණු ටික ඇදලි වෙලා අවසර හොද ගන්නවා. හොදලා අපේ ගෝල දෙන්නත් එහෙමයි. වාහනේට තාදේ රස්සාවට ආදරේ අපේ රස්සාව අපි සතුටින් කරන් යනවා. දකින්න අය ඇත්තටම මේ වෙන වාහනයක් දැක්කොත් ටැට්ටියක් කුණු ටැට්ටියක් දැක්කොත් අහක බලා ගන්න කට්ටිය අපේ ටැට්ටිය දැක්කම මෝඩ හිනාවක් නැගෙනවා. දෙපාරක් හැරිලා බලනවා. ඒකත් ඉතින් අපිට සතුටක්. ඇත්තටම ලංකාවට කුණු කසල කියන්නේ මේ සම්පතක්. මේකෙන් ඇත්තටම මුදල් හොයා ගන්න පුළුවන්. මේකේ හැමදේම සල්ලි කරන්න පුළුවන්. නමුත් අපේ මිනිස්සු හරියට ඒක කල්පනාකරණය කරන්න තියෙන තමයි මේක ප්‍රශ්නයක් කියලා තියෙන්නේ. දිරන නොදිරන ප්ලාස්ටික් පොලිතින් විදිහට වෙන් කරලා මේ කුණු ටික දෙනවා නම් ඇත්තටම මේක රටට සම්පතක්.